හොඳයි. සුබ දවසක් වේවා හැමෝටම. මම අද මේ කොරියානු රැකියා ක්‍රමවේදය හා සම්බන්ධ යම් ගැටලු කිහිපයක් ඉදිරිපත් කරන්නත් ඒ වගේම අදාළ බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කරන්න වගේම යෝජනා කිරීමේ අරමුණින් මේ වැඩසටහන කරන්න අදහස් කරා. ඉතින් ඉතාමත්ම කෙටි කාලයක් තුළ පාර්ශවය කිහිපයක් දැනුවත් කරන්න අදහස් කරා. ඉතාමත් කෙටියේ. එතනදි මම මුලින්ම සාකච්ඡාවට ගන්නවා කොරියාවේ කොරියානු තානාපති කාර්යාලය සම්බන්ධව. මේ කොරියාවේ මේ කොරියානු තානාපති කාර්යාලය සහ මේ EPS ක්‍රමවේදය අතර ලොකු සම්බන්ධතාවයක් පෙර සිටම නැහැ. සමහරට ඒක එහෙම වෙන්න පුළුවන් කියන එකත් අපි දන්නවා. නමුත් විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ මෙහෙයුම් කාර්යාලයක් කොරියාවේ නැති නිසා මෙතෙන්දී කොරියානු තානාපති කාර්යාලයට පුළුවන් EPS එක සම්බන්ධව නිලධාරියෙක් හෝ දෙදෙනෙක් අනිවාර්යෙන් පත් කරන්න. මොකද දැන් අනිත් රටවල් ගත්තම මේ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රට තුළ ව්‍යාප්ත වෙනවා පළාත් මට්ටමේ. දැන් ලංකාව සහ කොරියාව ගත්තම ලංකාවේ කොරියාවේ තියෙන තානාපති කාර්යාලයෙන් මේ රැකියා ප්‍රවර්ධනය තරම නොවන තරම්. ඒ නිසා අපට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය ගොඩක්ම අඩු වෙලා තියෙනවා. දැන් කොරියානු රජයෙන් වාර්ෂිකව ලංකාවේ රජයට ලැබෙන රැකියා කෝටයක සමහරට වාර්ෂිකව 6-10 ලැබෙනවා. නමුත් යන්නේ ඒකෙන් 50% වගේ ප්‍රමාණයක් තමයි උපරිම ගියෝ. හේතුව ඇයි? හේතුව ඒ රට තුල මේ රැකියා ප්‍රවර්ධනය සිදු වෙන්නේ නැති නිසා. ඒක අපි පැහැදිලිවම දන්නවා. දැන් අනිත් රටවල ගත්තම පළාත් මට්ටමින් මේ රැකියා ප්‍රවර්ධන කණ්ඩායම ප්‍රොමෝෂන් ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ කර්මාන්ත ශාලාවලට ගිහිල්ලා කම්පැනි එක කතා කරලා ඒගොල්ලෝගේ රටවල ඉන්න ශ්‍රමිකයින්ගේ හැකියාවන් ඒවා පෙන්නලා ඒ රැකියා අවස්ථා උත්පාදනය කරනවා. නමුත් අපේ තානාපති කාර්යාල තුල වෙන දෙයක් පැහැදිලිවම සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා පසුගිය ආණ්ඩු සමය අවසාන කාලේ කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් දෙදෙනෙක් කොරියා තානාපති කාර්යාලයේ සේවයට ගියා. නමුත් ඒගොල්ලෝ පැහැදිලිවම දන්නවා ලංකාවේ කාර්යාංශයේදී කොරියානු ඒ රැකියාංශයේ වැඩ කිරීම තුළින් මේ ක්‍රමවේදය තුළ තිබුණු ගැටලු. ඒගොල්ලෝ යන්න කලින් නම් කිව්වා මේව ප්‍රවර්ධනය කරනවා කියලා. නමුත් ගියාට පස්සේ එහෙම දෙයක් ගැන නම් දැනගන්න නැහැ. විශේෂයෙන්ම කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලය සමග සුදුව කතා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. යම් ගැටලුවක් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න ඒ නිසා පත්තුණු නව තානාපතිතුමාට තමත්ම අවධාරණයෙන් වගේම ගෞරවයෙන් කියනවා මේ රැකියා අවස්ථා උත්පාදනය කරන්න මේ ප්‍රවර්ධන වැඩසටහන් කරන්න කාර්යාලය තුල නිලධාරියෙක් හෝ දෙදෙනෙක් පත් කරන්න. ඒ වගේම පළාත් මට්ටමින් චේදුදෝ පළාත හැරුණම ඉතුරු පළාත් 8 තුල කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඉතාමත් හොඳ හැකියාව තියෙන, භාෂා හැකියාව තියෙන, කොරියානු ජනතාව සමග හොඳ එකට එක නේද පෑහිමින් කතා බහ කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ අය අතුරෙන් පිරිසක් තෝරාගෙන පළාත් මට්ටමේ ඉතින් ඒක මුදල් ඉපීමේ චේතනාවෙන් තොරව ඒ අය කරයි බොහෝ දුරට. මොකද ඒ වගේ රට වෙනුවෙන් කරන මෙහෙවරක් හැටියට එහෙම පිරිසක් කොරියාව තුල ඉන්නවා. අන්න එහෙම සංසන්දයක් හදාගෙන කාර්යාංශයේ සුජු දුරකථන සම්බන්ධතාවයක් ඇති වෙන අංකයක් දීලා එයත් සමග මේ ප්‍රවර්ධන කටයුතු කරන්න ඉදිරියට කරලා නැත්නම් අපිට රජයට ලැබෙන රැකියා කෝටකවත් ඒකේ කෝටකෙන් භාගයක්වත් යවගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන්නේ පැහැදිලි දුර්වලතාවයක් සහ නොසලකිල්ලක් ඉතලා තියෙනවා. හොඳයි මම ඒ ගැන කිව්වේ නව
තානාපතිතුමනි ඔබතුමාට. මම ඊළඟට යෝජනා කරනවා අපේ ශ්‍රී ලංකා විදේශ සේවා නීතික ආරංචිය සහ ලංකාවේ තියෙන HRD ආයතනය. ඒතර මේ ආයතන දෙක ගත්තම මේ ආයතන දෙක අතරත් අන්‍යන සම්බන්ධතාවය ඇත්තටම නැත්තටම නැති තරම්. ඒ කාරණ්‍ය තුලින HRD ආයතන තුලින ශ්‍රී ලාංකික නිලධාරීන් සහ ලංකාවේ කාරණ්‍ය නිලධාරීන් අතරත් අන්‍යන සම්බන්ධතාවයක් නැහැ. දැන් මේ HRD අතර ලංකාවේ තියෙන අරමුණ මොකක්ද? මේ රැකියාව අවස්ථා ප්‍රවාදනය. එතකොට කාර්යාංශය කියන්නේ මොකද්ද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය. විදේශ සේවාවල නියුක්ති වෙන්න නම් නියුක්තිකයෝ යන්න එපා නේද? රැකියා අපිට යන්න ඕනේ. ඉතින් යන අයට අවශ්‍ය ක්‍රමවේදයේදී මේ කොරියානු රැකියා ක්‍රමවේදය තුල HRD ආයතනය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එකම තලයක එකම නිලධාරී මණ්ඩලයක් හැටියට ශ්‍රී ලාංකික නිලධාරී මණ්ඩලයක් හැටියට කටයුතු කළ යුතුයි. එතෙන්දී ඔය තියෙන ගැටලු වලට විසඳුම් හොයන්න පුළුවන්. දැන් කවුද අසරණ වෙන්නේ? මේ රැකියා අපේක්ෂිතය. ඒගොල්ලෝ තියෙන ගැටලු විසඳන්න කාර්යාංශයට ගියාම කාර්යාංශයෙන් HRD කාර්යාලයට යොමු කරනවා. HRD කාර්යාලයෙන් කාර්යාංශයට යොමු කරනවා. සමහරට දෙගොල්ලම ගැටලුවට පිළිතුරු නොදන්න වෙන්න පුළුවන්. හොඳයි මම ඊගෙන ඊට වඩා කතා කරන්නේ. ඊළඟට වර්තමානයේ ඇති වෙලා තියෙන විශාල ගැටලුවක් මේ 2023 විභාගයට විභාග මුණ දීලා ඒ සුදුසුකම් ලැබලා ඒ වෙබ් ගත වෙලා ඉන්න රැකියා අපේක්ෂිතින් 1500කට වැනි ප්‍රමාණයක තව නොබෝ කාලෙකින් ඒ සිහිනය නොදකම වෙබ් එකකින් ඉවත් වෙන සිද්ධ වෙලා තියෙනවා. එතන පැහැදිලිවම අපිලිවෙලා ඒ වගේම දෝෂයක් සමහර තාක්ෂණිකව වෙන්න පුළුවන්. නමුත් ඔක නිලධාරියෙක්ගේ දෙන්නෙක්ගේ නොසලකිල්ල නිසා වුණ කාරණයක් වෙන්නත් පුළුවන්. නිසා ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද අපි භාෂාව ගණන ගුරුවරුන් හැටියට අපි දන්නවා ළමයි කොච්චර බලාපොරොත්තු රාශියක් කොච්චර කැපකිරීමක් දුක්ඛ දෝමනස්ස විශාල ප්‍රමාණයක් ඔළුවල හිර කරගෙන තමයි මේ පාඨමාලාවලට අපි සම්බන්ධ වෙලා භාෂාව ඉගෙනගෙන උපරිම ලකුණු මට්ටමක් අරගෙන දිවිනේ විවිධ ප්‍රදේශවල විවිධ ගුරුවරුන් යටතේ සුදුසුකම් ලබලා ඒ තරම් නෙමෙයි කුසලතා පරීක්ෂණය වෙනුවෙන් සාල කැපකිරීමක් කරලා පුහුණුව ලබලා ඒ වෙබ්ගත වෙලා ඉන්නේ. එතකොට ඒ අය වෙබ් එකට ඇතුළත් වුණු දිනේ ඉඳලා පැහැදිලිවම අවුරුදු දෙකක කාලයක් එයාලට තියෙනවා. ඒතොර ඒ අවුරුදු දෙකේ කාලය තුල අනිවාර්යෙන් එයාට ප්‍රමුඛත්වයේ දිය යුතුයි. විශේෂයෙන්ම එයාගේ අවසාන මාස 6 තුලවත් විශේෂ ප්‍රමුඛත්වයක් දිය යුතුයි. මොකද ඒගොල්ලෝ නැත්තම් මේ මාසයෙන් පස්සේ වෙබ් එකකින් ඉවත් වෙනවා. ඒතොර මේ ක්‍රමවේදය මේක වාර්ෂිකව වෙන දෙයක්. එතකොට චර කැපකිරීමක් කරලා වෙබ් එකට ගිහිල්ලා එකම රැකියා ගැලපුමක්වත් නොමැතිව, ඒ කියන්නේ එකම සජන්නින් කෙනෙක්වත් එයාවත් නොදැක විශාල පිරිසක් ඉන්නවා. එහෙම ඉන්න වාතාවරණයක ඊට පසු වර්ෂවල අය යනවා නම් එතන පැහැදිලිවම ඒ පිළිවෙලේ ගැටලුවක් තියෙනවා. සයි පිළිවෙල කරුණා කළ හදන ඒ ලයිස්තුගත කිරීමේදී ඒ වර්ෂවලට අදාළව ප්‍රමුඛත්වය දෙන වැඩපිළිවෙලක් තිබිය යුතුයි. දැන් උතන්දී ඔකට හේතුවක් වෙනවා රැකියා අවස්ථා ලැබෙන එක අඩු වීම. ඉතින් ඒකත් ඒ පැත්තෙන් වැඩි වෙන්න ඕන. එහෙමකුත් තියෙනවා. මොකද වෙබ් එකේ 6000ක් හිටියට රැකියා ගිවිසුම් ලැබෙන ප්‍රමාණය අඩු නම් යම් පිරිසකට අවස්ථාව අහිමි වෙන එක අපි දන්නවා. නොදන්නව නෙමෙයි. ඒක දැනුවා. නමුත් බහුතරයකට වෙන්න බෑ. බහුතරයකට වෙන්න බෑ. එකම රැකියා ගැලපුමක්වත් නොමැතිව, ඒ කියන්නේ එකම සජන්නින් කෙනෙක්වත් එයා දැකලා නැහැ. ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා අපි ගුරුවරුන් හැටියට ඉල්ලා සිටිනවා ඒ අයට අසාධාරණ වෙන්න දෙන්න එපා.
එයාට ඉදිරි රැකියා කාර්තු කිහිපයකට හෝ අවස්ථාව ලැබෙන විදිහට ඒගොල්ලෝගේ කාලය දික් කරලා දෙන්න. ඉල්ලීම් කරන්න පුළුවන්. වගේ ඉල්ලීම් අනිත් රටවල කරනවා. නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා තමයි එම තත්ත්වයක් ඇති වුණොත් ඇති වෙන්නේ. පැහැදිලිවම කාලය දික් කරන්න අදාළ පාර්ශවය සාකච්ඡා කරන්න. සාකච්ඡා වලින් කරන්න බැරි දෙයක් නැහැ මේ සිස්ටම් එක තුල. කොරියන් අය හරිම සංවේදී. නිලධාරීන්ගේ අපේ නිලධාරීන්ගේ තියෙන නොසැලකිල්ල තමයි අපි ප්‍රධාන වශයෙන් දකින්නේ ඉතින්. හොඳයි. ඒ වගේම සේවාංශය සේවා 1 2 කියලා රැකියා අවස්ථාවක් ඇවිල්ලා විශාල ප්‍රචාරණයක් දුන්නා කාර්යාංශයේ නිලධාරීන්. විශාල ප්‍රචාරණයක් දුන්නා. මේක තව වැඩි වෙයි කිව්වා. ඉතින් ගොඩක් ළමයි රැකියාව වලින් බැහැලා සමහර විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවත්තලා ආව පාඨමාලාවල. ඒ කරපු ප්‍රචාරණයට 2500 ගාණක් සුදුසුකම් ලැබලා රැකියා අවස්ථා ලැබුණේ උපරිම 32යි. සේවා 1 2 දෙකෙන් ලැජ්ජා විය යුතුයි කාර්යාංශ නිලධාරී. පැහැදිලිව. ඇයි එහෙම ප්‍රචාරණයක් දුන්නේ? ඒක අත්හදා බලන එකක් නම් ප්‍රචාරණය නොකර කරන්න තිබුණා. ප්‍රචාරණය කරයින් තමයි විශාල පිරිසක් අයදුම් කරේ. ඒ නිසා පැහැදිලිවම ඒ ගැන මුනිවත රකින්න කාර්යාංශයේ නිලධාරීන්ට හෝ වෙනත් බලධාරීන්ට බෑ. සාධාරණ පිළිතුරු ලබා දෙන්න. දැන් ඉන්දුනීසියාවේ පසුගිය දවස්වලත් ওই තත්ත්වය ඇති වුණා. ඒ අය අදාළ පාර්ශ්වයක සාකච්ඡා කළා රැකියා ශාස්ත්‍රය වෙනස් කරන්න අවසර දුන්නා. ශාස්ත්‍ර කීපයක් යටතේ ඒගොල්ලෝගේ විශේෂ සුදුසුකම් බලලා ඒ තියෙන අනිත් සුදුසුකම් වලට අනුව ඒ ශාස්ත්‍ර තෝරගන්න අවසර ලබා දුන්නා. කාර්යාංශ නිලධාරීන් දැනුවත්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒ ගැන හොයන්න බලන්න අනිවාර්යෙන් ඒ අවස්ථාව ඒ සේවාංශයේ සිසුන්ට ලබා දිය යුතුයි. ඒ වගේ නේපාලයේ ඒ කාලය දීර්ඝ කරා. දැන් අපි දැනුවත් ළමයි කණ්ඩායම් කීපයක් සේවාංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිලා තියෙනවා. ඉතින් ලේකම් කාර්යාලයෙන් ඒගොල්ලෝ කාර්යාංශයට හරවල ඒවල තියෙනවා. ආපහු කාර්යාංශයෙන් තව දේවල් කියලා තියෙනවා. නමුත් පිළිතුරක් නැහැ. පිළිතුරක් තියෙනවා. ඒ පිළිතුර හොයන්න. එක්ක ශාස්ත්‍රීය වෙනස් කරන්න අවස්ථාව හදන්න. එහෙම නැත්නම් කාලය දීර්ඝ කරන්න. මුනිවත රකින්නේ පානිලධාරීන් සමහරට නිලධාරීන් නැහැ කියනවා. ළමයි ප්‍රශ්න ගියාම. අදාළ නිලධාරීන් නැහැ කියනවා. ඒ නිසා ළමයි අසරණ කරන්න එපා. ළමයි උපරිමයෙන්ම අසරණලා ඉන්නේ. කොරියානු රැකියා කිව්වම ඉතාමත්ම අප්‍රසන්න තත්ත්වයකට පත් වෙන තත්ත්වයක් කාර්යාංශ නිලධාරීන් ඇති කරලා තියෙනවා. වාක්‍යයෙන් කියනවා. හොඳයි. ඒ වගේම මට තව විශේෂ කරුණු දෙකක් ගැන කියන්න තියෙනවා. දැන් මේ රැකියා ගිවිසුම් ලැබීමේ අඩුවක් හැටියට ගත්තම අපි පැහැදිලිව දකින එකක් තමයි දැන් අපට රැකියා ගිවිසුම් 50ක් ලැබෙනකොට ඉන්දුනීසියාව වගේ අනිත් රටවලට රැකියා අවස්ථා 500ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. මොකද හේතුව? එතන හේතුව තියෙන්නේ කම්කරු නීති රාමුව තුල තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ ගැනත් මම වැඩිම දැනුවත්කමක් නැහැ. නමුත් යම් මට්ටමකින් දැනුවත්. එසා ගැන හොයන්න. මොකද මෙන්න මේ කම්කරු නීති රාමුව තුල තියෙනවා මේ ත්වේජිකම්. කියන්නේ මේ අර්ථ සාධක අරමුද. ඒතර දැන් සමහර රටවලට මේක මේ අර්ථ සාධක අරමුදල ලබා දෙන්නේ නැහැ. ඒක ඒ නීති රාමුව තුල ඇතුළත් කරපු කාරණය. ඒතර අපේ රටේ ලබා දෙනවා. එතකොට මෙන්න මේකට මේ කොරියානු ඒ සමාගම් වල හිමිකරුවන් සමහරු කැමති නැහැ. ඒ නිසා ඉන්දුනීසියාවේ රටවලට රැකියා අවස්ථා වැඩිපුර ලැබීමේ ප්‍රවණතාවයක් පැහැදිලිවම තියෙනවා. ඒක අපි දකිනවා කොරියාවෙන් අපේ සිසුන් කියනවා. එසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ ත්වේජිකම් එක සහ මේ නීති රාමුවේ යම් වෙනසක් සංශෝධනයක් කරලා
හෝ මේ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කරන්න, වැඩි කරන්න කටයුතු කරන්න. ඉතින් අදාළ බලධාරීන් මේ ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. මේ නිකම්ම නොසලකා රැකියාව, තමාගේ කාලය තුල උපරිමෙන් රටට කරන සේවයක් හැටියට, සමාජයට කරන සේවයක් හැටියට කරන්න කියලා අපි යෝජනා කරන ගමම මම අවසාන වශයෙන් කියනවා ලංකාවේ පෙර විගමනික පුහුණුව ගැන. මේ රැකියා ගිවිසුම් ලැබුණට පසුව දෙන මේ පෙර විගමනික පුහුණුව. මේ රැකියා අවස්ථා මේ ගිවිසුම් ලබන්නේ කවුද? කොරියානු භාෂාව උපරිමයෙන්ම ඉගෙන ගත්ත, උපරිම ලකුණු වලින් සමත් වුණු සහ අවසාන කුසලතා පරීක්ෂණයේදී කොරියානුවන් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වෙලා භාෂා හැකියාව උපරිමයෙන්ම ඉදිරිපත් කරපු පිරිසකට තමයි මේ රැකියා ගිවිසුම් ලැබුණට පසු නැවත මේ නේවාසික පුහුණුව දෙන්නේ. ඉතින් මේ නේවාසික පුහුණුවේ පූර්ව කොරියානු අර්ථකථනය මොකක්ද? චියොප් අන්ජොන් කියොයුක්. චියොප් අන්ජොන් කියොයුක් කියන්නේ වෘත්තීය ආරක්ෂක අධ්‍යයනය. කියන්නේ රැකියා සම්බන්ධව ආරක්ෂා වෙන අධ්‍යයනයක් තමයි ඒ තුලින් ලබා දෙන්නේ. දැන් අපේ පෙරවිගමනික පුහුණුවේදී ඔය පුහුණුව ලබා දෙනවාද? ආරක්ෂාව පිළිබඳව මොනවද ලබා දෙන්නේ? මම නම් දන්න තරමින් නෑ. කොරියානු භාෂාව නැවත උගන්වනවා. මොනවටද ඒ වගේ පිරිසට කොරියානු භාෂාව උගන්වන්නේ? විභාගයෙන් උපරිම ලකුණු අරගෙන සමත් වෙලා කුසලතා පරීක්ෂණෙත් උපරිමයෙන් භාෂා හැකියාව පෙන්නලා නැවත අතන්ට ගිහිල්ලා දවස් 10ක කාලයක් දවා කාලය මුළුල්ලේ භාෂාව උගන්වනවා. ඒක අනවශ්‍ය ක්‍රියාවක්. ඔතන ඔකේ පූර්ව අරකතර තමයි ආරක්ෂාව. ඒ කර්මාන්තවලදී ආරක්ෂා වන ක්‍රමවේදය. ඔය පාඨමාලාවෙන් උගන්වන්න විශාල අනුතුරු වලට මුහුණ දෙන්න හේතුවක් වෙලා තියෙන ඕක. ග්‍රයින්ඩරයක් පාවිච්චි කරන විදිය, ග්‍රයින්ඩරේ වීල් එක ගලවලා මාරු කරන විදිය, ඩ්‍රිල් එක පාවිච්චි කරන විදිය, අඩුම ගානේ ඩ්‍රිල් කට්ට ගලවලා හයි කරලා මාරු කරන විදිය. පොඩි විදුලි පරිපතයක්, වයර් කෝඩ් එකක් හදාගන්න, ප්ලග් එකක් හදාගන්න, බල්බ් එකක් මාරු කරගන්නවත් දන්නේ නැහැ සමහරු. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් හදන්න. ওই දවස් 10 තුල මේ ලේත් මැෂින් උගන්වන්න, මිලින් මැෂින් උගන්වන්න කියනව නෙමෙයි. ආරක්ෂාව පිළිබඳ. දැන් පසුගිය දවස්වල යන්සික් ජං අර මාළු කොටුවක වැටලා වටින තරුණ ජීවිත දෙකක් නැති වුණා. ඇයි ඒ තියරි නොලෙජ් එක නැහැ? ඒව ලබා දෙන්න. දැන් දීවර රැකියාවලට යන අයට අඩුම ගානේ දැන් මුහුදු වල වැටලා මරුණ පහුගිය දවස්වල කීප දෙනෙක්. අඩුම ගානේ ස්විම් pool එකක දාලා පීනන්න හරි පුළුවන්ද කියලා බලන්න දවස් 2-3ක් වත්. වැඩිම ගානේ පීනන්න බැරි වුණත් විනාඩි 10ක් 15ක් ගිලෙන්නේ නැතුව උඩ ඉන්න පුළුවන් පුහුණුවක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දෙන්න එපා. දීවර රැකියාවට යනවා නම් අඩුම ගානේ විනාඩි 5ක්වත් පීන ගන්න හැකියාවක් තියෙනවා. දැන් අර වගේ අවස්ථාවල අරක දියේ ගිල්ල මේ මරුණ හෝ වායු සෙලා මරුණ හෝ නමුත් ඒ අය දැනුවත් කරන්න ඕන. ඒ වගේ පාවිච්චි කරන්න නැති ටැංකියක විස වායු තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක බහින්න කලියෙන් ඒක පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒකේ ඔක්සිජන් නැද්ද? ඔක්සිජන් සාන්ද්‍රණය අඩුද? පරීක්ෂා කරන යන්ත්‍ර උපකරණ තියෙනවා. ඒ නිසා ඒ වගේ පුහුණුවක් ලබා දෙන්න. හොඳයි. එහෙනම් මම අවසන් කරනවා. ඉතින් මම කරේ මම හිතන්නේ සෑම අංශයකටම යෝජනාවක් හැටියට. ඉතින් මේ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කරගන්න, ඒ වගේම අපි මේ වටින තරුණ ජීවිත කොරියාවේදී අනුතුරට ලක් වෙන එක, ජීවිත අහිමි වෙනක වළක්ව ගන්න සියලු මනස කටයුතු කරන්න කියලා මම නැවතත් ඉල්ලා සිටිනවා. අවසන් කරනවා.